මේක ලිංගිකත්වයත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. කාන්තාවක ප්‍රශ්නයක් නෙමෙයි. තියෙනවා. ඒක තමයි කියන්නේ. ඉතින් මේ ගෝණ ලකුණ ආණ්ඩුව ඔව්. මුල් වතාවට ඔව්. ආණ්ඩුවට විරුද්ධ. මචං ලෝක දේශපාලනයේ විපක්ෂය තමයි ආණ්ඩුවට එරෙහිව පිකට් ස්ට්‍රයික් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නෙ. ඔව්. එතකොට මේ ලංකාවේ මේක ලෝක වාර්තාවක්. ඔව්. ආණ්ඩුව ඇවිල්ලා විපක්ෂයට විරුද්ධව පිකට් කරනවා. නේද නේද? අනිවාර්යෙන් යනවනේ. දැන් ඉස්සරහට බොහොම කීප දෙනා ඉන්නේ. කොනාමල් හරි සජිත් හරි දිලිත් ඉන්නවා මැච් එකේ. ඔය කීප දෙනානේ. මේගොල්ලන් මැච් එකෙන් අවුට් නේ. හැබැයි මචං මුන් ආයි කරදර කරනවා. බලන්න කවදාද ගාලා පා මුන් ඉවරම කරන්න ඕනේ මේ සෙට් එක. නැත්නම් උඹලට මේ ආණ්ඩුව මේ රටේ කරන්න බෑ. ආණ්ඩුව කරලා නෙමෙයි රටට හොඳ නැහැ. මම නම් කියන්නේ මේගොල්ලන් මේ අවුරුදු ඊළඟ අවුරුදු 3 4 ඉඳලා සම්පූර්ණ ඉන්න ඕනේ මිනිස්සුන්ට එපා වෙනවා. ඒතර මුන් ආයි වර්ජනය කළා මේ ඔය යූනියන් ටික එළියට බස්සපුවම මිනිස්සු ගහනවා උන්ට. එතෙන් මේකපත් වෙන්න ඕනේ. දැන් මූ සේරම මචං මෙතන මොකක්ද ඊට ප්‍රශ්න නැවත වරක් අපි මේ මොහොතේ ප්‍රශ්න මතක් කරමු. 6 වසරේ ළමයිගේ පොතට මූ වැල සයිට් දැම්මා. ඒකට අපි විරුද්ධ වුණා. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ තියෙන තව වැරදි අහු වුණා. මුන් එතකොට එක කාඩ් එකක් එළියට ගත්තා. මොකද්ද? ගෑනුන්ට අපහාස කරනවා කියලා එතෙන්ද තමයි මං එන්නේ. ඒ කැම්පේන් එක ලස්සනට යනවා. අපි මේ හැප්පෙන්නේ අධ්‍යාපන ඇමති එක්ක මිසක් හරිනි මැඩම්ගේ එක්කවත් හරිනි මැඩම්ගේ ලිංගික ජීවිතය එක්කවත් හරිනි මැඩම්ගේ පෞල් ජීවිතය එක්කවත් හරිනි මැඩම් කියන කාන්තාව එක්කවත් නෙමෙයි. මෙතන අධ්‍යාපන ඇමති විදියට ලාල් කාන්ත හිටියනම් ඒත් අපි හැප්පෙනවා. මෙතන අධ්‍යාපන ඇමති විදියට සජබේ අජිත් පී පෙරේරා හිටියනම් ඒත් අපි හැප්පෙනවා. මෙතන අධ්‍යාපන ඇමති විදියට හරින් ප්‍රනාන්දු හිටියනම් ඒත් අපි හැප්පෙනවා. අපි හැප්පෙන්නේ අධ්‍යාපන ඇමති කියන තනතුරත් එක්ක. එතන කාන්තාවක් හිටීම අපිට කරන්න දෙයක් නැහැ. ඒකයි අපි කියන්නේ එහෙනම් අධ්‍යාපන ඇමතිකමෙන් අයින් වෙන්න. මේක කාන්තාවක ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලිංගිකත්වයත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. අද මේක කොටු කරන්න හදනවා. අපි මේ යම්කිසි පිරිසකගේ ලිංගික ජීවිතත් එක්ක හැප්පෙනවා. එහෙම නැත්නම් කාන්තාව එක්ක හැප්පෙනවා කියලා. දැන් විපක්ෂයට විරුද්ධව පිකට් කරනවා. හැබැයි මචං ඒ කියන කට්ටිය මචං එදා පසං කිව්ව මරු කතාවක්. ලංකාවේ ගෑනුන්ට දේශපාලනයේ ඉස්සරලාම ගහන්න පටන් ගත්තේ රෝහණ විජේවීර. රෝහණ විජේවීර සිරිමාවක රෙදි ගලවල තමයි කැම්පේන් එක පටන් ගත්තේ. ඊළඟට කෙලින් මෙහෙම පැනලා මේ ඡන්දෙට ආවොත් ඔය ජෙප්පෝ සේරම එකතු වෙලා මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියව දූෂණය කරා ස්ටේජ් එකේ. මතකයි. කුණුහරුප කියලා. එච්චර පරයමු. ශිරන්ති රාජපක්ෂව දූෂණය කරා මුන් ස්ටේජ් එකේ. අද නාමල් රාජපක්ෂගේ බිරිඳට මුන් ගහන මට දැකලා තියෙනවා. ඒ බලු වැඩ සේරම කරගෙන අවිලවා දැක්කද මේ වීඩියෝ